ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් රන්ගොවියා YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැම දෙනාම යාළුවනේ අපි අද කතා කරන්න යන්නේ කන්ද උඩරට හෙල්මල් ක්‍රමයට වගා කරන අපේ කුඹුරු වල ගොයන් කපන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ වී අස්වැනු නෙලාගන්නේ කොහොමද කියලා තමයි අපි අද කතා කරන්න යන්නේ. රන්වන් වී කරල් දිලෙන්නා ආනන්ද ප්‍රීති දර්ශන පා යාළුවනේ ඔය ඉන්නේ අපේ ගොවිතැනට අපිට ගොඩක් උදව් කරන සතෙක් මීහරකා කොළ පෑගීමට සීසා ගැනීමට මේ හැම දෙයකටම ගොඩක් උදව් කරනවා මේ අය අපිට. ඉතින් මේ කට්ටියගේ උදව්වෙන් තමයි මෙන්න මේ විදිහට අපි කුඹුරු අස්වද්ද ගන්නෙ. සුරගායා විනීත ශාලි ගෝපිකාංගනා සුමధుර ගායා විනීත යාළුවනේ ඔයාලා ඔය දැන් දකින්නේ ගොයන් කපන ආකාරය. මෙන්න මේ ආකාරයට තමයි අපි හෙල්මලු ක්‍රමයට වගා කරන කුඹුරු වල ගොයන් කපන්නේ. ඉතින් යාළුවනේ ගොයන් කපනකොට ගමේ සාමාන්‍යයෙන් කුඹුරු යායක 10ක් 15ක් විතර තියෙනවා. ඒ යායෙම ඉන්න පිරිස එකතු වෙනවා. ගොයන් කැපීමට මේකේ ගෑනු පිරිමි ભેදයක් නැහැ. කුඹුරු කපන දවස් වලට අත්තම් ක්‍රමයට ඒ හැමෝම ඇවිල්ලා හැමෝටම උදව් කරනවා. මෙන්න මේ ආකාරයට තමයි යාළුවනේ ගොයන් කපලා ඉස්සර නම් අපි මිටි බැඳලා තමයි කමතට අරන් ගියේ. ඒත් දැන් එහෙම කරන්නේ නැහැ. ටිකක් ලේසි වෙන්න අපි දැන් ලොකු මල්ලක් මහගෙන මේ මල්ලට තමයි කපන ගොයන් මිට දාගන්නේ. ඊට පස්සේ මල්ල පිරුණාට පස්සේ ඒ ගොයන් කපන තැනම ඉන්න අපේ අනිත් කට්ටිය පිරිමි කට්ටිය ගොයන් ටික අරගෙන ගිහිල්ලා කමතට දානවා. වාසනාව තිබෝ රම්‍ය මේ කෙතේ ගොයම් නරඹීම වාසනාව තිබෝ රම්‍ය මේ කෙතේ ගොයම් ඇසුණු කරල් දිරව් කපාවී ආනන්ද ප්‍රීති දර්ශන පානා. මම ඔයාලට කිව්වා හෙල්මලු ක්‍රමය කියලා. ඒ කියන්නේ අපේ කුඹුරු පිහිටා තියෙන කඳු උඩ. ඉතින් ලොකු යන්ත්‍ර සූත්‍ර දාලා අපිට තාමත් මේ වැඩ කරගන්න බෑ. ඒ හින්දා තමයි අපි තාමත් පැරණි සම්ප්‍රදායික ක්‍රමයට ගොයන් හැදීම, ඒ වගේම ගොයන් කැපීම, කොළ පෑගීම සිදු කරන්නේ. රන්වන් වී කරල් දිලෙන්නා ආනන්ද ප්‍රීති දර්ශන පානා සාරකෙතෙහි ඔය දකින්න යාළුවනේ කමත කපා ගන්න ආකාරය. ඉතින් කමත කපා ගැනීම සඳහා අපි කුඹුරේ තියෙන ලොකුම ලියද්ද තමයි ගන්නෙ. ලියද්ද තියෙන ගොයන් ටික කපලා අයින් කරලා සම්පූර්ණ ලියද්ද මට්ටම් කරගන්නවා. ලියද්ද මට්ටම් කරගෙන ඒකෙ මැදින් අරප්පල කපනවා. ඊට පස්සේ කමතට ගොයන් ගේන්න කලින් අපි කමත හොඳට ගොම ගන්නවා. ගොම ගාලා කමත හොඳට වේරුණාට පස්සේ තමයි යාළුවනේ මෙන්න මේ කොලේ කමතට ගේන්නේ. කොලේ කමතට ගෙනල්ලා දාලා ඉතින් අපේ කොළ පාගන මාමලා ඉන්නවා. ඉතින් ඒ කට්ටිය තමයි කොලේ කමතේ එලන්නේ. සම්පූර්ණ හරක් දාන්න කලින් කොලේ සම්පූර්ණ කමතේ එලනවා. ඊට පස්සේ තමයි යාළුවනේ කොළ පෑගීම සිදු කරන්න පටන් ගන්න අපි. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ තාමත් අපි පැරණි සම්ප්‍රදායික ක්‍රමයට කොළ පාගන්නේ. ඉතින් මීහරකුන් තමයි අපි මේ දෙයට යොදාගන්නේ. සමහර විට කොලේ ප්‍රමාණයත් එක්ක හරකුන් කී දෙනෙක්ද අපි දාන්නේ කියලා තීරණය කරනවා. ලොකු කොලයක් නම් හරකුන් 4 දෙනෙක් විතර ආදනවා. එහෙම නැත්නම් හරකුන් දෙන්නෙක්ගෙන් 3 දෙනෙක්ගෙන් විතර මේ වැඩේ කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔය ආකාරයට තමයි අපේ කුඹුරු වල අපි තාමත් කොළ පෑගීම සිදු කරන්නේ. මේ දේවල් ගොඩාක් දුරට දැන් දකින්න නැහැ. යාළුවනේ ඊට පස්සේ ඔය කොළ පාගලා ඉවර වුණාට පස්සේ මීහරක් කමතෙන් එළියට ගත්තට පස්සේ කොලේ පිට බාන එක තමයි දැන් ඔය අපේ කට්ටිය එකතු වෙලා කරන්නේ. මේකට යොදා ගන්නවා උකුණු ගස්. උකුණු ගහ යොදාගෙන තමයි මෙන්න මේ කොලේ පිට බෑම සිදු කරන්නේ. යාළුවනේ ඔය දකින්නේ
අපි ගොයම් කැපුවට පස්සේ කමතට අරගත්තට පස්සේ කොළ පාගනකොට ඒ වගේම බැත ගොඩ ගහනකොට බැත වේලනකොට උපයෝගී කරගන්න උපකරණ කීපයක්. බැතේ කුඹුරේ තියෙනකොට යාළුවනේ බැතේ තනි නොවෙන්න තමයි අපි ඔය යකඩ කෑල්ලක් කොහොඹ පෝරුව අරබෙල්ල දාන්නේ. ඒ වගේම ඔය කොටුවක් වගේ තියෙන පෙට්ටිය ඒකෙන් තමයි අපි වී මනින්නේ. ඒකට කියන වී මනින්න භාගය කියලා. ඉතින් බැත ගොඩ තුනී කරාට පස්සේ කාටු අතු ගා ගන්න මේවා කරන්න අපි ඔය බෝලත් යොදා ගන්නවා යාළුවනේ. කොළ පාගන අවස්ථාවේ ඔය උකුණු ගස් උපයෝගී කරගන්නවා කොළේ හොල්ලන්න. ඒ වගේම අපි බැත වේලන වෙලාවට ඔය බැත පෝරුව උපයෝගී කරගන්නවා බැතේ එකතු කරන්න, බැතේ තුනී කරන්න, ඒ වගේ දේවල් වලට. ඔය තියෙන යාළුවනේ අපි මහන්සිලා ගත්තු කුඹුරේ අස්වැන්න ඔන්න යාළුවනේ අද කතා කරා අපි ගොයම් කැපීම සහ කොළ පෑගීම සිදු කරන්නේ කොහොමද කියලා. ඉතින් ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ වලින් හමු වන්න බලාපොරොත්තු වෙන සමුගන්නවා. සුබ දවසක් සියලුම දෙනාට. ඇසුණු කරල් ගිරව් කපාවි ආනන්ද ප්‍රීති දර්ශන පානා. ඇසුණු කරල් ගිරව් කපාවි